everyone, hope you are all doing good. Welcome back to our YouTube channel. Hello, කොහමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් සනීපෙන් ඇති කියලා හිතනවා. ඔන්න ටික දවසකින් තමයි ඔයාලව හම්බ වෙන්න වීඩියෝ එකක් අරගෙන අලුතෙන් එකතු වුණ හැම යාළුවෙක්ම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube පවුලට. ඒ වගේම අපිත් එක්ක හැමදාමත් එකතු වෙලා ඉන්න හැමෝම ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඒ වගේම ඔයාලා තවමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. අපි කලින් වීඩියෝ එකේදී කියුවානේ අපි දෙවෙනි දවසේ ගියේ ලස්සන තැනකට කියලා. අන්න ඒ තැන බලන්න තමයි මේ අද ඔයගොල්ලන්ව එක්කන් යන්නේ. මේ තියෙන්නේ ජපානයේ රහස්ම සහ අපූර්ව ස්වභාවික ගුහාවක් වන දොකජිමාවේ ටෙන්සෝඩෝ කේව්. මේ පිහිටලා තියෙන්නේ ශිෂෝකා ප්‍රාන්තයේ නිෂියිසු කියන නගරයේ. මේ මුහුදු ගුහාවක් වන අතර එහි සිවිලිමේ ඒ කියන්නේ ගුහාවේ උඩ කොටසක් ඛාදනය වෙලා ඒක කඩා වැටලා තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. මෙහි ටෙන්සෝඩෝ කියන වචනේ හැදෙන්නේ ජපන් භාෂාවේ ටෙන්සෝ කියන වචනයත් එක්ක. ජපන් භාෂාවේ ටෙන්සෝ කියන්නේ අහස කියන වචනයට සමාන අර්ථයක්. කලින් මං කිව්වා වගේම ඛාදනය වූ තැනින් කඩා වැටිලා එතනින් අහස බලන්න පුළුවන් නිසා තමයි ටෙන්සෝඩෝ කේව් කියලා මේකට නම් කරලා තියෙන්නේ. මේ 1935 දී ස්වභාවික ස්මාරකයක් ලෙසද නම් කරලා තියෙනවා. මෙහි ඇති විශේෂත්වය තමයි හිරුවෙලිය මුහුදු පතුලට පරාවර්තනය වීමෙන් එමරල්ඩ් නිල් වර්ණය අපිට බලා ගන්න පුළුවන්. අපි මුලින්ම වාහනේ පාකින් එකේ නවත්තලා ඊට පස්සේ සන්සෙට් ප්ලාසා දොගෂිමා කියන පොඩි shopping mall එක ඇතුළට ගිහිල්ලා තමයි අපි ඒකේ බෝට්ටුව එක තියෙනවා. ඒක බලන්න ටිකට් එක ගන්න යන්න පුළුවන්. ටෙන්සෝඩෝ කේව් එක බලන්න ලොකු එක්කෙනෙක්ට යෙන් 1200කුත් ළමයින්ට යෙන් 600කුත් ගන්නවා. බෝට්ටුව එක නම් විනාඩි 20ක් වගේ ගමනක්. මුහුදු රැල්ල වැඩි නම් හැබැයි බෝට්ටුව එක නැති වෙන්න පුළුවන්. බෝට්ටුව එක උදේ 8යි කාලේ ඉඳන් හවස 4:00 වෙනකන් තියෙනවා. හැබැයි උදේ 9:00-12:00 අතර තමයි හොඳම වෙලාව බෝට්ටුව එක යන්න. ඒ ඇයි දන්නවද? ඉර එළිය ඒ වෙලාවට හොඳට වැටෙනවනේ. අනික හොඳට ඉර පායලා තියෙන දවස් වලට තමයි බෝට්ටුව එක යනවා නම් හොඳ. අපිට බෝට් ට්‍රිප් එක යනකොට මුහුදේ ලස්සන නිල් පාට අපිට ඩීප් බ්ලූ වගේම ලයිට් ක්‍රිස්ටල් බ්ලූ එකකුත් පේනවා. ඇත්තටම හිතට හරීම සැනසෙල්ලක් දැනෙන්නේ මේ ගමන පුරාවටම. මුහුදේ හඬත් එක්ක හරිම ලස්සන අත්දැකීමක් ඕගොල්ලන්ටත් ගන්න පුළුවන්. ඒ වගේම වතුර මුහුද පතුල පෙනෙන තරමට හරිම පැහැදිලි. ඇත්තටම හරිම ලස්සන අත්දැකීමක් ගන්න පුළුවන් වගේම අපේ මේ කාර්යබහුල ජීවිතයෙන් ඈත් වෙලා පොඩි වෙලාවකට හරි හිත නිවා ගන්න පුළුවන් හරිම අපූර්ව තැනක්. ඔයාලත් යනවා නම් මම ලොකේෂන් එක දාලා තියෙනවා පල්ලෙහා බලන්න.
වීඩියෝ එක බලන්න. ඉරේලිය වැටෙන වෙලාවට බෝට්ටුව එකෙන් මේ ගුහාව ඇතුළට ගිහාම ඒ දැනෙන හැඟීම නම් ඇත්තටම වචනෙන් නිම කරන්න බෑ. ඇත්තටම මායා ලෝකයකට ඇතුල් වුණා වගේ. ඒ වගේම ඕගොල්ලන්ට දොකුෂිමාවේ ගියොත් ටෙන්සෝඩෝ කේව් වගේම සන්සෙට් ප්ලාසා ඒ කියන්නේ වේව් පොයින්ට් එකක් ඉර බහින වෙලාවට ලස්සනට මුහුදයි අහසයි එකට යා වෙලා පේන රතු පාටට කහ පාට අහසේ එළියත් බලන්න පුළුවන්. හරිම ලස්සන තැනක්. ඒ වගේම හයිකින් තියෙනවා. ඔයාලා සන්සෙට් එකත් බලන්න යනවා නම් අනිවාර්යයෙන්ම සැප්තැම්බර් ඉඳන් මාර්තු කාලය තමයි හොඳම කාලය ඒකට.
අපි අදට ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you all. Hope you all like our video. Please share and comment and also subscribe our YouTube channel. See you in next video. Bye bye. මගේ ජීවිතේ නවතී විපාසිනා මෙතුවක් ලැබූ කිසිවක් නොවේ තනසීමාවේ